නිවන් මඟ සොයා යන ගවේෂණාත්මක ධර්ම කතිකාවත බැලුම්ගල සෙනසුන ආරන්නේ පූජ්‍යපාද වාරියපොළ ධම්ම ගවේෂී ස්වාමින් වහන්සේගේ ගවේෂණාත්මක බුදුදහම සොයා යන ධම්ම ගවේෂී අවසර අපි ආවුනේ මේ මට දැනගන්න අපි ආවුනේ දැන් චුතසිත සම්බන්ධව දැන් ඔය දරුවෝ බෙල් වල දාගෙන නැති වෙනවා ඔය පරිපෙළ වලින් කියන්නේ බිල්ඩින් වලින් නම් පැනලා විහානි කර ගන්නවා එතකොට මේගොල්ලන්ගේ සිත මොන ආකාරයෙන් සිදුවෙනවද කියලා අපි දන්නේ නැහැනේ කොමුණක් දේශය එහෙම නැත්නම් රාගය ඔය තුලින් තමයි ගොඩක් පීඩනයකින් ඉපත් වෙලා ඉන්නේ මේ අය දරුවට පස්සේ ඒ සිත මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ අපි අහන්නේ. ඔව් දැන් බුදුහාමුදුරුවන්ගේ මුල් කාලීන සත්‍ය ධම ගත්තහම බුදුහාමුදුරුවෝ උපත මරණය පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. එතකොට දැන් උපත මරණය කියලා ගත්තාම අපි හිතාගෙන ඉන්නේ මේ උපතයි මරණයයි අම්මගේ කුසින් ඉපදුනා පෙට්ටියෙන් මැරුණයි කියලානේ. ඕකනේ අපි දැන් උපත සහ මරණය කියලා හිතාගෙන ඉන්නේ. ඔය අම්මගේ කුසින් ඉපදෙන එකත් පෙට්ටියට යන මරණයත් ඕක සම්මුති උපතක් සහ මරණයක්. ඔය අම්මගේ කුසින් ඉපදෙන එකට කියන්නේ පුනරුත්පත්ති කියලා. ඕකට කියන්නේ පුනරුත්පත්තිය. බුදුහාමුදුරුවෝ පුනරුත්පත්ති ගැන කතා කරන්නේ. පුනරුත්පත්ති ගැන කතා කරන්නේ නැහැ කියන්නේ අම්මගේ කුසෙන් ඉපදෙන එක සම්මුතිය සිද්ධ වෙන දෙයක්. නමුත් මෙන්න මේ සම්මුතිය අම්මගේ කුසෙන් දරුවෙක් අම්මා කියපුවාම ඉතින් බලු අම්මත් අම්මා හොඳේ මාළු අම්මත් අම්මා. මම අර අම්මා කියනකොට මේ මිනිස්සු විතරක් නෙමෙයි. එතකොට මෙන්න මේ අම්මගේ කුසකින් ඉපදෙනකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් අණ්ඩජ අනිත් එක ජලාබුජ කියලා. අම්මගේ කුසකින් ඉපදෙනකොට බිත්තරයක් ලෙස ඉපදෙන්න පුළුවන් පැටියෙක් ලෙස ඉපදෙන්න පුළුවන්. අනිත් දෙක මම දන්නේ නැහැ. ඔය හතරක් තියෙනවානේ ඕපපාතික සංසේජක කියලා. ඒ දෙක මම දන්නේ මට ප්‍රත්‍යක්ෂ නැහැ. නමුත් මම මේ දෙක දන්නවා. කුකුලා බිත්තරෙන් එනවා හරකයි අපි වගේ සත්තු පැටවු ලෙස එනවා. එතකොට අණ්ඩජ කියනවා බිත්තරෙන් එනවට ජලාබුජ කියනවා පැටියෙක් ලෙසම එනවට. එතකොට මේක සම්මුති උපත. බුදුහාමුදුරුවෝ උප්පත්තිය කියන්නේ ඕකට නෙමෙයි. බුදුහාමුදුරුවෝ උප්පත්තිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ගේ විඥානයේ උපත. එතකොට මේ විඥානයේ උපතට බුදුහාමුදුරුවෝ උපත කියලා කියන්නේ හේතුවක් නිසා. බුදුහාමුදුරුවෝ තමයි ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ අපේ මේ කතා කරන මේ කාල පරාසය තුල බුදුවරු හිටියයි කියනවනේ 28 5 ලක්ෂ ගන්න. එතකොට මෙන්න මේ වකවානුවේ ඔය සත්‍යයගේ උප්පත්තිය පිළිබඳව හරිම නිවැරදි නිගමනය ඉදිරිපත් කරේ අපේ බුදුහාමුදුරුවෝ. දැනට නූතන වෛද්‍ය විද්‍යාවේ උපරිම තැනට ගිහිල්ලානේ තියෙන්නේ. නූතන වෛද්‍ය විද්‍යාවේ උපරිම තැනට ගිහිල්ලා තියෙන්නේ අද. නමුත් මේ නූතන වෛද්‍ය විද්‍යාව උපරිම තැනකට ගිහිල්ලවත් තාම හොයාගෙන තියෙන්නේ සත්‍යයගේ උප්පත්තියට හේතුව අම්මා තාත්තා දෙන්නගේ සංවාස ක්‍රියාවලිය. අම්මා තාත්තාගේ දෙන්නගේ සංවාස ක්‍රියාවලිය නිසා පැලෝපිය නාලයේ යුක්තාණුවක් ඇති වෙනවා. මේ යුක්තාණුව සෛල බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස ගර්භාෂය තුල ගිහිල්ලා කලලයක් ලෙස තැම්පත් වෙනවයි කියලානේ නූතන වෛද්‍ය විද්‍යාවේ දැනට තියෙන උපරිම සොයා ගැනීම. නමුත් මම මේ කියන මහා දාර්ශනික මනෝවිද්‍යාඥයා එහෙම නැත්නම් අපි බුදුහාමුදුරුවෝ කියන මේ මහා අසමසම මනෝවිද්‍යාඥයා හොයාගත්තා අම්මා තාත්තා දෙන්න එකතු වෙලා යුක්තාණුවක් හැදුනට පස්සේ විඥානයක් ආවොත් විතරයි කලලයක් වෙන්නේ කියලා. මේක තමයි සොයාගන්නේ. අම්මා තාත්තා දෙන්නා සංවාස ක්‍රියාවලියේ යෙදিলা ඉන්න මොහොතක යුක්තාණුවක් හැදුනොත් ඒ යුක්තාණුවට විඥානයක් බැසගත්තොත් විතරයි කලලයක් බවට පත් වෙන්නේ. මේක මහා නිදාන සූත්‍රයේ කියනවා.
ඒ කියන්නේ මහා නිදාන සූත්‍රයේ බුදුහාමුදුරු ආනන්ද හාමුදුරන් කියනවා ආනන්ද නාම රූපයට විඥානයක් බැසගත්තේ නැත්තම් සත්‍යය ඉපදෙනවද? මොකක්ද අහන්නේ? නාම රූපයට විඥානයක් බැසගත්තේ නැත්තම් සත්‍යය ඉපදෙනවද? එහෙනම් මෙතන මේ නාම රූපය කියලා කියන්නේ අද අපි කතා කරන යුක්තාණුවට. නාම රූපයට විඥානයක් බැසගත්තේ නැත්තම් සත්‍යයගේ උප්පත්තිය කියන්නේ කලලය හැදෙන එකට. එහෙනම් එතකොට සම්මුති වශයෙන් අපට පේන්නේ සත්‍යයගේ උප්පත්තිය කලලයක් හැදෙන එක. එහෙනම් කලලයක් හැදෙන්න ඉස්සෙන යුක්තාණුවක් හැදෙනවනේ. මේ යුක්තාණුවට තමයි නාම රූප කියන්නේ. නාම රූපයට විඥානය බැසගත්තොත් තමයි කලලය වෙන්නේ. ඒක තමයි මේ මහා දාර්ශනිකයාගේ සොයා ගැනීම. එහෙමනම් ඔන්න දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට එනවා. එතකොට එහෙනම් යුක්තාණුවට විඥානයක් ආවොත් නේ කලලයක් වෙන්නේ. යුක්තාණුවට විඥානයක් ආවේ නැත්නම් කලලයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ යුක්තාණුවට කලලයක් සම්බන්ධ වෙන එකට තමයි කියන්නේ පුනරුත්පත්තිය. ඒක ප්‍රතිඵලයක් ලෙස තමයි මාස 10ක් මිනිස්සෙක් නම් මව් කුසේ ඉඳලා අම්මගේ කුසෙන් දරුවෙක් ගැහණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් ලෙස උප්පත්තිය ලබන්නේ. හරකත් එහෙමයි, බැල්ලත් එහෙමයි, ලෝකේ ඕනම සතේ. එහෙනම් මව් කුස තුල යුක්තාණුවට විඥානයක් එකතු වීම තමයි පුනරුත්පත්තිය. රීබර්ත් කියලා අපි කියන්නේ. රේන්කානේෂන් කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒ ටික කතා කරන්නේ එහෙම දෙයක් ලෝකේ වෙනවා. බුදුහාමුදුරුවෝ කතා කරනවා පුනර්භවයක් ගැන. මෙන්න මේ පුනර්භව කියලා කියන්නේ විඥානය හැදෙන හැටි. එහෙනම් විඥානය හැදෙන හැටි විතරයි බුදුවරු කතා කරන්නේ. ඇයි ඒ? විඥානය හැදුනොත් අනිවාර්යයෙන්ම යුක්තාණුවකට මේක සම්බන්ධ වෙලා දරුවෙක් එනවා. එහෙනම් මේ විඥානයේ උපත තමයි බුදුහාමුදුරුවෝ උප්පත්තිය කියලා කියන්නේ. මේක මාගදී භාෂාවෙන් කියනවා යා තේසං සත්තානං තම්මි සත්ත නිකායේ ජාති සංජාති යොක්칸ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. ඔන්න මම දැන් මේ මාගදියෙන් තිබ්බ එක සිංහලෙන් කියනවා. එතකොට මේකෙදි මේ ಜಾති කියලා කියන්නේ යා තේසං සත්තහනං තම්මි සත්තනිකායි මේ ඉපදිලා ඉන්න සත්‍යයගේ ක්ෂණයක් පාසා ඇති කරගන්නා සිතුවිල්ලේ ස්වභාවය අනුව යා තේසං සත්තහනං තම්මි සත්තනිකායේ ಜಾති සංජාති යොක්칸ති අබිනිබඳ මේ කියන්නේ විඥානය හැද සිතුවිල්ල හැදෙන හැටි. අන්නේ සිතුවිල්ල හැදුනහම මේ සිතුවිල්ල පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. මේ සිතුවිල්ල ආයතනයක් බවට පත් වෙනවා. ඒක තමයි ಜಾති. එහෙනම් මේ චුතිසිත කියලා කියන්නේ අවසාන මොහොතේ සිතුවිල්ල කියලා කිව්වට මේ අපි හැම වෙලේම චුතිසිතක් තමයි මේ හදන්නේ. අපි ඇහැට රූපයක් වදිනවා. එතකොට මෙතන බුදුහාමුදුරුවෝ කියනවා මේ සත්‍යයගේ උප්පත්තිය හැදෙන හැටි. චක්කුංච පටිච්ච රූපේසු උප්පජ්ජති චක්කු විඥානං ඇහැට රූපයක් වදිනවා. චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥාන ඇහැට රූපයක් වදිනවා. තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති. එහෙනම් මේ භවපච්චය ජාති තමයි ජාති. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ ජාති කියලා කියන්නේ ඇහැට රූපයක් වැදුනහම අපි ඒ වැදුන රූපයට ඇති කරගන්නා සිතුවිල්ලේ ස්වභාවය තමයි විඥානීය උපත. දැන් උදාහරණයක් ගත්තොත් මම ඇහැට රූපයක් දකිනවා. මේ දකින රූපය දැන් මම වාහනයක් නැත්තම් මම පයින්නම් යන්නේ ඉන්නේ. එතකොට මට V8 එකක් දකිනකොට මට ඒ V8 එකක් තිබුණා නම් කියලා මට තණ්හාවක් ඇති වෙනවා. එතකොට අන්න ඇහැට රූපයක් වැදුනා මට V8 එකක් ගැනීමේ ආසාවක් ඇති වුණා. ඒක තමයි බුදුහාමුදුරුවෝ ಜಾති කියලා කියන්නේ. ඒක තමයි විඥානීය ස්වභාවය. එතකොට මම දැන් මේක දිහා බලාගෙන යනකොට දැන් V8 එක දිහා බලාගෙන මම දැන් යනවා. දැන් V8 එක දිහා බලාගෙන යනකොට පිටිපස්සෙන් ඇවිල්ලා වෑන් එකක් මම හප්පලා දානවා. මම මැරෙනවා. දැන් මම මැරෙනකොට මගේ සිතුවිල්ල මොකද්ද? V8 එකට තිබ්බ තණ්හා.
අන්නේ තණ්හාවෙන් මම මැරුණාම මගේ විඥාණය සමහර වෙලාවට තණ්හාවට සම්බන්ධ වෙච්ච ණය විඥානයක් වෙන්න පුළුවන්. තණ්හාවට සම්බන්ධ වෙච්ච පොළොං විඥානයක් වෙන්න පුළුවන්. තණ්හාවට සම්බන්ධ වෙච්ච කුකුල් විඥානයක් වෙන්න පුළුවන්. එතකොට මගේ විඥානය කොහෙටද එළියට යන්නේ? විඥානය කියන්නේ ඇස්ට්‍රල් බොඩි එකට. එතකොට අන්නේ විඥානයේ හැදෙන්නේ ඒ වෙලාවේ මම ඇහැට දැකපු රූපයේ ස්වභාවයට අනුව. අන්න ඒ විඥානයක් තමයි එළියට ගිය දැන් මං ණය විඥානයක් නම් හැදුවේ. මේ විඥානය සම්බන්ධ වෙනවා හැපින්නකගේ බඩේ ඉපදිත්ත යුක්තානෝ. එතකොට මම මේ මිනිස්සයා ණයෙක් වෙන්නේ ඔය විදිහට. දැන් අපි අහලා තියෙනවා අශෝක රජුරුව. විහෙර විහාර 84000ක් හදපු මිනිස්සෙයි. එතකොට මෙයාට පින්සිතිල්නේ ගොඩ. නමුත් මෙයාගේ අර අවසාන සිතුවිල්ල කියලා කියන්නේ මේ මොහොතේ සිතුවිල්ල හොඳේ. එතකොට මෙයා අච්චර පින්දහම් කරපු කෙනාට අර පවන් ගහන කෙනාගේ පවන් අත්ත වැදිලා මෙයාට ද්වේෂයක් ඇති වුණා. එතකොට ඒ චක්කුංච පටිච්ච රූපේ චක්කු විඤ්ඤාණ මම ඇහැට රූපයක් කියන්නේ මෙයාගේ දැන් හැමත මේක වැදුනා. මේකට මෙයාට ඇති වුණා කායම් පටිච්ච පොට්ටබෝධ කාය විඤ්ඤාණ කියන්නේ හැමත ස්පර්ශයක් වැදුනහම ඇති වෙන විඤ්ඤාණය. මේ විඤ්ඤාණයට මෙයාට ද්වේෂයක් ඇති වුණා. මෙන්න මේ දේශ විඥාණය මෙයාගේ හැදුනේ වෙලාවට තරහට අනුව පිඹුරෙක්ගේ විඥානයක්. එතකොට පිඹුරෙක්ගේ විඥානයක් හැදුන නිසා මේ පිඹුරු විඥානය යන්නේ කොහෙටද? පිඹුරු අම්මා කෙනෙකුගේ යුක්තාණුවකට. එහෙනම් අපි රාගයයි දේශයයි ඇති කරගන්නා ස්වභාවය අනුව තමයි 31 තලය හැදෙන්නේ. ওই 31 තලයට තියෙන්නේ මේ සත්ව ලෝකේ උප්පත්ති ටික. එහෙම නැත්නම් දේව බ්‍රහ්ම උප්පත්ති ටික. එහෙමනම් අපි අවසාන මොහොතේ ඇති කරගන්නා සිතුවිල්ල කියලා කියන්නේ අපේ විඥානය. එහෙනම් දැන් අපි හිතමුකෝ අපි දැන් තරහ ගියපු වෙලාවක මැරුණොත්. ඒ තරහේ විඥානය හුඟක් වෙලාවට දුගති, තිරිසම්, പ്രേත, භූත, යක්ෂ වගේ ස්වභාවයක්. නමුත් දැන් මේ ආසියාකරයේ මිනිස්සුන්ගේ සිතුවිලි හරිම මේ දේශහගතයි. වෛරයෙන් ඉන්නේ, ක්‍රෝධයෙන් ඉන්නේ, ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. එතකොට මේ වෛරය, ක්‍රෝධය, දේශයට අනුව ඒගොල්ලන්ගේ විඥානය ඇති වෙන්නේ പ്രേත, භූත ආත්ම. මම පුනරුත්පත්ති 12ක් අධ්‍යයනය කරා. පුනරුත්පත්ති 12ක් අධ්‍යයනය කරා. තාම මට හම්බෙලා නැහැ වයසකට ගියලා මැරුණ කෙනෙක්ගේ පුනරුත්පත්තිය. ඉයන් ස්ටීවන්සන් කියලා වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කරලා තියෙනවා පුනරුත්පත්ති 3000. ඒ 3000න් එක්කෙනෙක්වත් නැහැ වයසට ගිහිල්ලා පතා කරපු පුනරුත්පත්තිය. මට 2013 දී අවිස්සාවේල්ලේදී හම්බුණා දරුවෙක්. ඒ දරුවා අධ්‍යයනය කරනකොට නිකන් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පුනරුත්පත්තිය වගේ නිකන් අනුමාන ඥානයක් ආව. හරියට ඒක මට කන්ෆර්ම් කරගන්න බැරි වුණා. නමුත් ඒ ළමයා කියන කතා අනුව ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝගේ චරිත ලක්ෂණ ටික තමයි මේ ළමයා පුනරුත්පත්තිය අපි අධ්‍යයනය කරනකොට ආවේ. එච්චරමයි ඔය වයසට ගිහිල්ලා මැරුණ කෙනෙක්ගේ පුනරුත්පත්තිය පිළිබඳව තියෙන්නේ. මේකට හේතුව මම හොයලා බලනකොට මට තේරුණා මිනිස්සු වයසට යන්න තණ්හාවයි, වෛරයයි, ක්‍රෝධයයි, දේශයයි වැඩි. ඒ නිසා ඒගොල්ලන්ගේ විඥාන හැදෙන්නේ නැහැ මනුස්ස ස්වභාවයෙන්. ඔය පුනරුත්පත්තිය කියන අයගෙන් 99.999ක් විතර එක්ක වෙඩි වැදිලා, එක්ක හැප්පිලා, එක්ක දියේ ගිලිලා ඔය මොනවා හරි ෂණික මරණයක් වෙච්ච අය තමයි පුනරුත්පත්තිය කියන්නේ. මොකද ඒගොල්ලන්ට ඒ දේශයට, වෛරයට, ක්‍රෝධයට යන්න වෙලාවක් නැහැ. මරුණා මනුස්ස භාවයකට යනවා. ඉතින් ඒ නිසා අපි මරණාසන්න මොහොතේ චුතිසිත දේශ සහගත වුණොත් අනිවාර්යෙන් මම කියන්නේ දුගතිගාමි ස්වභාවයට යන අවස්ථාව වැඩි. ඉතින් ඒ නිසා අපි සම්මුතිය ජීවත් වෙනකොට මේ මිනිස්සෙගේ තියෙනවා ಗುಣ. මනුස්ස ගුණ තමයි මෛත්‍රිය, කරුණාව, දයාව, සෙනෙහස, ආදරය. මේවා තමයි මිනිස්සෙක් තුල තියෙන්නේ. සත්තු තුල තමයි වෛරය, ක්‍රෝධය, දේශය, කුහකකම තියෙන්නේ. එහෙනම් එතකොට අපි මිනිස්සෙක් ලෙස ඉන්නවා නම් ඒ මිනිස්යාගේ කොහොමද ගුණ? ඒ මිනිසයා තුල නිතරම මෛත්‍රිය, කරුණාව, දයාව, සෙනෙහස තියෙනවා. එහෙනම් අපට වෛරය, ක්‍රෝධය, දේශය ආවොත් මනුස්ස ගති ගුණද සත්ත්ව ගති ගුණද? එහෙනම් අපි තරහ ගන්න කෙනෙක් නම් තරහ ගන්න වෙලාවක මරුණොත් අපි ඉපදෙන්න ඕනේ ඒ සත්ත්ව ගුණයට.
ඉතින් දැන් සියදී නසා ගැනීම වගේ එකක් ගත්තොත් අනිවාර්යෙන් මේ මොහොතක මොකද්ද වෙන්නේ? මෛත්‍රී කරුණාවෙන් දයාවෙන් සියදී නසා ගන්නෑ නේ. ඒ වෙලාවක ඔහුගේ විඥානයේ ස්වභාවය പ്രേත භූත යක්ෂ. හැබැයි සමහර ඒක තමයි සම්භාවිතාවය. එතකොට අපි මෛත්‍රිය කරුණාව දයාව සෙනෙහස තියෙන කාගාවද? මිනිස්සු ගාව. එතකොට ආදරය කරුණාව සෙනෙහස තියෙන කාගාවද? මිනිස්සෙක් ගාව. එතකොට ආදරය සෙනෙහස කරුණාව සාමාන්‍ය මට්ටමට වඩා ඔබට ගියපු කෙනෙකුට අපි කියනවා දේව ගති ගුණ කියලා. එහෙනම් එතකොට මනුස්ස ගති ගුණ තමයි මෛත්‍රිය කරුණාව දයාව සෙනෙහස. දේව ගති ගුණත් ඒවර මනුස්ස භාවයටත් වඩා. එහෙනම් අපි නිතරම මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සෙනෙහසින් වෙන කෙනෙකුට උදව් උපකාර කරනවා. වෙන කෙනෙකුට ආදරය කරුණාව දක්වනවා. වෙන කෙනෙකුගේ අපිට දුක දැනෙනවා. එතකොට එහෙම දැනෙන කෙනෙක් මනුස්සයි. අන්න ඒ මෛත්‍රිය කරුණාව දයාව සෙනෙහසෙන් ඉන්නකොට මැරුණොත් අපි මොන කොහෙද ඉපදෙන්නේ? මනුස්ස දිව්‍ය. එහෙනම් අපි අය කාගෙන්වත් අහන්න ඕනේ නෑ. අපි නැවත මිනිස්සෙක් වෙන්න දෙවියෙක් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? මොකද්ද අපි කරන්න ඕනේ? මෛත්‍රිය කරුණාව දයාව සෙනෙහස අනිත් අයට තියෙන ලෙන්ගතුකම අනිත් අයට ඊර්ෂ්‍යා නොකරන්න ඕනේ. එතකොට තමයි මනුස්ස ස්වභාවය. ඉතින් මේ සිතේ ස්වභාවය අපි හැම වෙලෙම පවත්වා ගන්න ඕනේ. ඒකයි අශෝක රජුරු අච්චර පින්දහම් කරලා අවසාන මොහොතේ සිතුවිල්ල මොකද උනේ? වෛරය ක්‍රෝධය දේශය. ඒකට හුට පිඹුරෙක් වුණා. එතකොට විහෙර විහාර 84000ක් හදපු ඒ රජුරෝ පිඹුරෙක් වුණා. අපි හලා තියෙන ඔය කොසල් රජුන්ගේ බිරුද තමයි ඔය අසද්දුර්ස දාන දීලා තියෙන්නේ. ඒක දෙන්න පුළුවන් බුදුවරු එක්කෙනෙකුට විතරයි. ඒක දීලා තියන්නේ අශෝක කොසල් රජුන්ගේ බිරිඳ. නමුත් මැරිලා ඇය කොහෙද ඉපදිලා තියෙන්නේ? පණුවෙක් වෙලා. ඒකට හේතුව මොකද්ද? අච්චර පින්දහම් කරපු කෙනාගේ අවසාන මොහොතේ සිතුවිල්ල රාගික සිතුවිල්ල. ඒ රාගික සිතුවිල්ලට ඔහු පණුවෙක් වුණා. ඇය පණුවෙක් වුණා. අච්චර විහෙර විහාර 84000 කරපු කෙනා පිඹුරෙක් වුණා. එහෙනම් අපි හැම වෙලේම මේන්ටේන් කරන්න ඕනේ මොකද්ද? අපේ මේ සිත. එහෙම නැත්නම් විඥානය. එහෙනම් චුතිසිත ඇති වෙන්නේ කොයි වෙලාවේද කියලා අපි දන්නේ නැහැ. දැන් කවුරු හරි ඇවිල්ලා මේ වෙලාවේ අපි 4 දෙනාටම වෙඩි තියලා යනවා. එතකොට අපි 4 දෙනාගේම චුතිසිත මේ මොහොත. එහෙනම් අපි චුතිසිත පවත්වන්න ඕනේ මෛත්‍රිය කරුණාව දයාවෙන්. ඉතින් අපි වෛරය ක්‍රෝධය දේශය කියන එකෙන් තමයි අපි දුගතිගාමී වෙන්නේ. මෛත්‍රිය කරුණාව දයාවෙන් තමයි සුගතිගාමී වෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ හොයාගත්තා තප්පරයකට මෙන්න මේ සිතුවිලි කෝටි ලක්ෂයක් හැදෙනවයි කියලා. කොච්චරද? කෝටි ලක්ෂයක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අද නූතන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා තප්පරයකට සිතුවිලි ට්‍රිලියන 642ක් ඇති වෙනවයි කියලා. එක තප්පරයකට සිතුවිලි ට්‍රිලියන 642ක්. නේ? එතකොට මේ තප්පරයක් බෙදනවා ට්‍රිලියන 642කට. ඔය ට්‍රිලියන 642කින් එකක් තමයි අපේ උප්පත්ති භවයට සම්බන්ධ වන විඥානය තියෙන්නේ. මං කියන්නේ තප්පරයක් තුල දැන් අපිට දන්නවනේ දැන් අපිට තප්පරයක් බෙදන්න පුළුවන් ඔය අපි ගාව තියෙන ෆෝන් එකේ බෙදනවා තප්පරයක් 100කට. සමහර ඒවාගේ තප්පරයක් 1000කට. ඔලිම්පික් ක්‍රීඩාවේ තියෙන ඔරලෝසුවක් බෙදන්න පුළුවන්ලු තප්පරයක් 10000කට. දැන් 100 මීටර්ස් වගේ දුවනකොට ඒක තප්පරයක් 10000කට. දැන් ප්‍රායෝගිකයිනේ. බුදුහාමුදුරුවෝ කියලා තිබ්බා කෝටි ලක්ෂයක්. අද නූතන විද්‍යාව හොයාගෙන දෙනවා ට්‍රිලියන 642ක්. එතකොට මේ ට්‍රිලියන 642 ඇතුළත දැන් මට තරහ ගත්ත කෙනෙක් කියන්නකො. මේ තරහ ගත්ත මගේ තප්පරය තුල අර ට්‍රිලියන 642 දැන් බැලුමට මට තරහක් තියෙන්නේ. නමුත් මේ තරහ තුල තියෙන්න පුළුවන් මෛත්‍රිය කරුණාව දයාවත්. ඇයි තරහ කියලා කියන්නේ ට්‍රිලියන 642කින් එකක්නේ. එතකොට ට්‍රිලියන 642කින් තව කොච්චරක් තියෙනවද තප්පරයක් තුළ මෛත්‍රිය කරුණාව දයාව. ඒ නිසා අපට කියන්න බෑ තරහෙන් මැරුණායි කියලාම ඔහු දුගතිගාමී වෙනවායි කියලා. මෛත්‍රිය කරුණාව දයාවෙන් මැරුණායි කියලාම සුගති වෙනවායි කියලා හිතන්න බෑයේ. මෛත්‍රිය කරුණාව දයාව තියෙන තප්පරය තුළ තියෙන්න පුළුවන් මොනවද? වෛරය ක්‍රෝධය දේශය. මම ඒක කියන්නේ
1971 කැරැල්ලේදී මැරුණා ප්‍රේමවතී මනම්පේරි කියලා තරුණියක්. එතකොට ප්‍රේමවතී මනම්පේරි මරනකොට මෑයව දූෂණ සමූහ දූෂණයකට ලක් කළා. ඇඟේ රෙදි ඔක්කොම ගලවලා මෑයව මේ වෙඩි තියලා තියෙන්නේ වල කපලා. එතකොට මෑය තුල තියෙන්න පුළුවන් ද මෛත්‍රිය කරුණාව දයාව වෙන්න බෑනේ. එතකොට එහෙනම් මෑය තුල තියෙන්න ඕනේ වෛරය ක්‍රෝධය දේශය. නමුත් ප්‍රේමවතී මනම්පේරිගේ පුනරුත්පත්තිය ඇති වෙලා තියෙනවා රත්නපුරේ ලෙල්ලුපිටියේ. ඒ සියල්ලම හොයලා බලනකොට ප්‍රේමවතී මනම්පේරි තමයි ඉපදිලා ඉන්නේ. එහෙනම් කොහොමද ප්‍රේමවතී මනම්පේරි අච්චර වෛරය ක්‍රෝධය දේශය තරහින් මැරෙන්නේ මෛත්‍රී කරුණාවෙන්ද මැරෙන්න බෑනේ මේ තමන්ගේ දූෂණය කරලා නිර්වස්ත්‍ර කරලා ගහලා පීඩනයට ලක් කරලා ඉන්න මොහොතක ඇය තුළ මෛත්‍රී කරුණාව කියලා කියන්නේ. එහෙනම් කොහොමද මේ මනුස්සාත්මයකට ආවේ අර තප්පරයකට ට්‍රිලියන 642ක් තියෙනකොට අර දේශහගත සිතුවිල්ලක් මැරුණාට ඒක ඇතුලේ මෑගේ උප්පත්ති භවයට සම්බන්ධ වන ෂණයක් කියලා අපි ඒකට කියන්නේ. ඒ ෂණය තුල තිබිලා තියෙනවා මෛත්‍රී කරුණාව දයාව. ඉතින් ඒ නිසා මම කියන්නේ මෛත්‍රී කරුණාව දයාව තියෙන්නේ මිනිස්සයා තුල. ඒ නිසා මෛත්‍රී කරුණාව දයාවෙන් මරණ කෙනෙක් දුගතිගාමී වෙන්නේ නැහැ. එහෙම්මම කියන්න බෑ කියලා මම මේ කියන්නේ ඇයි ඒ තප්පරය ඒ ෂණය තුල ට්‍රිලියන 642ක් තියෙනවා තව සිතුවිලි. ඉතින් ඒ අපිට පුළුවන් නම් මේ ට්‍රිලියන 642ම මෛත්‍රී සහගතව ඉන්න අපේ උප්පත්තිය සුගතිමයි. එතකොට කවුරු හරි දේශයෙන් මැරෙනකොට එයා ඒ වෛරය ක්‍රෝධය දේශය තුලම නම් මැරුණේ ඒ ට්‍රිලියන 642ම වෛරය ක්‍රෝධය දේශේ නම් ඔහු යන්නේ දුගති. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ සම්මුතියේ ඉන්නකොට. දැන් බලන්න අපි ගත්තාම සමහර දරුවෝ දෙමව්පියන්ට කොච්චර බයිනවද? දෙමව්පියන්ට කොච්චර වෛර කරනවද? දැන් ඒ දරුවට අපි උගන්වන්න ඕනේ. දැන් සමහර දරුවෝ වෛර බඳිනවා දෙමව්පියෝ හරියට දේපල බෙදලා දුන්නේ නැහැ කියලා. හොඳේ? දැන් තමන්ග හරියට ඉගැන්නුවේ නැහැ කියලා. හොඳේ? අයියට වැඩිපුර දේපල දුන්නා මට දේපල දුන්නේ නැහැ කියලා. නංගිට දුන්නා මල්ලිට දුන්නේ නැහැ කියලා. දැන් එහෙම දේපල දුන්නේ නැහැයි කියලා වෛර බඳින දරුවෝ ඉන්නවා. දෙමව්පියොත් එක්ක. නමුත් මේ දරුවන්ට තේරෙන්නේ නැහැ මෙයාට මේ මනුෂ්‍යාත්ම භාවයක් උප්පත්තිය ලැබලා දුන්නේ මේ අම්මයි තාත්තයි කියලා. මෙයාට දන්නේ නැහැ මේ අම්මගේ ඇට මිදුළු වලින් තමයි මේ දරුවා මව් කුසේ වර්ධනය වුනේ කියලා. අම්මා මොනතරම් දහදුකක් වින්දාද මේ දරුවා මව් කුසේ ඉන්නකොට. අර නිදහසේ හිටපු අම්මා මේ දරුවා බඩට ආපු දවසේ ඉඳලා මේ අම්මට නිින්දක් නැහැ. මේ අම්මා කන බොන කෑම කන්නේ මේ දරුවා වෙනුවෙන්. ඊට පස්සේ එහෙම කරපු ඒ අම්මා මේ ළමයා උප්පත්තිය ලැබුවට පස්සේ අවුරුදු 4-5ක් වෙනකන් අම්මගේ ලේ කිරි කරලා මේ දරුවට බොන්න දෙන්නේ. මේ අම්මගේ ලේ, මේ අම්මගේ යටමිදුළු මේ ඔක්කොම පෝෂණය කරලා තමයි මේ දරුවා මේ ලෝකෙට බිහි කරන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ යවන්න මේ ළමයා කොච්චර මේ අම්මයි තාත්තයි වෙහෙසෙනවද? ඊට පස්සේ මේ ළමයා විශ්වවිද්‍යාලය යවන්න. ඊට පස්සේ මේ අම්මයි තාත්තයි හොයාගත්ත සල්ලි දීපල තමයි මේ ළමයාට ගෙවල් හදලා දෙන්නේ. මේ ළමයා විශ්වවිද්‍යාලයන් වේදම් කරන්නේ මේ අම්මගේ තාත්තගේ දහඩිය මහන්සිය. ඒව මොකක්වත් අර ළමයින්ට නෑ. අවසාන කාලේ මේ ළමයා එක දෙමව්පියෝ එක්ක මොකක් හරි තමන්ගේ දරුවා බලාගත්තේ නෑ කියලා. එහෙම වෛර කරන දරුවෝ ඉන්නවා. තමන්ගේ දරුවා බලාගත්තේ නෑ අයියාගේ දරුවා බලා ගන්න යනවායි කියලා දෙමව්පියන්ට වෛර කරන ළමයි ඉන්නවා. එතකොට මේ ළමයින්ට තේරෙන්නේ නෑනේ. දැන් අපි දන්සලක් දෙනකොට මහ ලොකුවට කෑ ගහනවානේ. දන්සලක් අපි දැන් වෙසක් පොසන් වලට දෙනවනේ. එක දවසක් දන්සලක් දෙනවනේ. දැන් නමුත් මේ දරුවන්ට තේරෙන්නේ නැහනේ අම්මයි තාත්තයි අවුරුදු 30 40ක් Tamanට දන්සල් දුන්නයි කියලා. අම්මලා තාත්තලා සල්ලි අරන් ළමින්ට කන්න දෙන්නේ. එතකොට මේ අවුරුදු 30 අවුරුදු 10 15 20 30 වෙනකම් මේ දෙමෝපියෝ හැමදාම හොයලා වෙහෙසලා තමන්ට හොරකම් කරලා රෑ නිදි මරාගෙන මේ දරුවන්ව පෝෂණය කරා. නමුත් ඒ දරුවන්ට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම දරුවා අර දෙමව්පියන්ට වෛරය, ක්‍රෝධය, දේශය පදනම් කරගෙන, වෛරය, ක්‍රෝධය, දේශය පදනම් කරගෙන සෑම මොහොතකම ඒගොල්ලන්ගේ විඥාණය හදාගන්නේ දුගතිගාමී ස්වභාවයට. වෛරය, ක්‍රෝධය, දේශය කියන්නේ දුගති. එහෙමනම් අන්නේ දුගති ස්වභාවයට ඇති කරන විඥාන තමයි මරණාසන්න මොහොතේ චුතිසිත බලපාන්නේ. ඉතින් මේ නිසා අපිට පුළුවන් නම්
මෛත්‍රිය කරුණාව දය ඇත්තටම දෙමව්පියෙකුට බයින දරුවෙක් ඉන්නවා නම් ඇත්තටම තිරිසනේ. ඒ කියන්නේ අම්මා තාත්තට රවලාත් බලනවා නම් ඒ මිනිස්සෙක් නෙමෙයි තිරිසනේ. එතකොට ඒ තිරිසන් ගතිගුණ ඉස්මතු වෙන එවැනි දරුවෝ මැරිලා ඉපදෙන්නේ තිරිසන් ලෙස. ඒ වගේම තමයි ස්වාමියා බිරිඳ ගත්තා. දැන් බිරිඳක් ස්වාමියෙකුට කොච්චර බැලමෙහෙරකම් කරනවද? එතකොට එහෙම බැලමෙහෙරම් කරන බිරිඳට ස්වාමියා බයිනවා නම්, ගහනවා නම්, වෛර කරනවා නම් එතකොට ඒ ස්වාමියා අතරම තිරිසනේ. ඒ වගේම තමයි දැන් බිරිඳ වෙනුවෙන් ස්වාමියා කොච්චර වෙහෙසෙනවද? කණ්ඩ හොයලා දෙනවා, අඳින්න දෙනවා. එහෙම කරන ස්වාමියාට වෛර කරනවා නම් බිරිඳක්, ඒ බිරිඳ තිරිසනේ. ඒ කියන්නේ දුගති. ඒ නිසා අපි වෛරය, ක්‍රෝධය, දේශයෙන් ඉන්න සෑම මොහොතකම අපි ඉන්නේ දුගතියේ. ඉතින් ඒ දුගතියේ ඉන්න අවස්ථාවන් නම් අපි වැඩි කරන්නේ නැවත අපි දුගතිගාමී යන ස්වභාවයට වැඩි. අපිට කවුරු මොනවා කිව්වත් මම ඒකයි කියන්නේ අපි මේ මෛත්‍රිය කරනව දක්වන්න ඕනේ බුදු පිළිමයක් ගාවට ගිහිල්ලා පන්සිල් අරගෙන නෙමෙයි. මට වෛර කරනකොට, මට දීපල නැති කරනකොට, මට ක්‍රෝධ කරනකොට, මට තැන් තැන් වල ගිහිල්ලා පලි ගහනකොට මං ඒ මිනිස්සයාට මෛත්‍රිය කරන්න ඕනේ. මට මෙයා පලි ගැහුවට අනේ මෙයාට හරියන්න ඕනේ. මට බැන්නට අනේ මෙයාට තව තවත් දියුණු වෙන්න ඕනේ. මට වෛර කරාට මම මෙයාට මෛත්‍රී කරනවා. අන්න අපට වෛරය කරන්න ක්‍රෝධය කරන්න අපට පුළුවන් නම් අනිත් පැත්තට මෛත්‍රිය කරුණාව දයාව දක්වන්න. ඒක තමයි මනුස්ස. එහෙම කෙනෙක් කවමදාකවත් අපාගත වෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට වෛර කරන්න අපි ඊට වැඩිය වෛර කරනවා. එතකොට අනිත් කෙනාගේ වෛරයට අපි දුගතිගාමී ස්වභාවයේ විඥානයක් සකස් කරගන්නවා.